කොහොමද ඕගොල්ලන්ට හොඳින් ඉන්න ඇති කියලා මම හිතනවා. බලන්නකෝ මේ මොනවද කියලා. මේ තමයි තෙඹු කොළ. අපේ ගෙදරත් ඉන්නවනේ සීනිකාරෙක්. මං ඉතින් එයාට සුමානෙකට දෙපාරක් මේකෙන් සම්බෝල ටිකක් හදලා දෙනවා. ඒ ගමන්ම ඉතින් අපිත් ඉඳලා හිටලා මේ කොළ මැල්ලුම කනවා. මේ කොළේට ඉතින් සීනි නැතිම වෙන්නේ නැහැ. සීනි පාලනයක් තමයි වෙන්නේ. බලමුද මං සම්බෝලේ හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඉතින් කොළ ටික සෝද ගන්න එපැයි හොඳට. ඉතින් කොළ ටික හොඳට සෝදගෙන වතුර ටිකත් පෙරා ගන්නවා. අපේ කොළ ටිකේ හොඳට වතුර ටික පෙරිලා දැන් තියෙන්නේ. මම මේ ටික දැන් හීනියට කපා ගන්න යන්නේ. හීනියට කපා ගන්න තරමට ඕනම මැල්ලුමක් රසයිනේ. මේක ඉතින් කොහොමත් අමුයෙන් කන නිසා චුට්ටක් හීනියට කපා ගන්න ඕනේ. අමුයෙන් කන්න අකමැති අයට පොඩ්ඩක් ලිපේ තියලා මලවලා ගන්නත් පුළුවන් මේ තෙඹු කොළ සම්බෝලේ. වෙන කොළ වගේ නෙමෙයි මේ කොළ ජාතිය හීනියට කපා ගන්න පුළුවන්. හරි ලේසියි. ඔන්න මං කොළ ටික කපාගෙන ඉවරයි. අනා ගන්න පුළුවන් පොඩි භාජනයකට දාගන්නවා මේ කොළ ටික. ලූණු බෑයකුත් හීනියට කපා ගන්නවා. ඔයගොල්ලන්ට තියෙනවා නම් රතු ලූණු දාගන්න. අමු මිරිස් කරල් දෙකකුත් හීනියට කපා ගන්නවා. දැන් කපාගත්තු ලූණු අමු මිරිස් ටික මැල්ලුමටම දාගන්නවා මං. දෙහි බෑයකුත් මිරික ගන්න. මේ නම් නාරං ගෙඩියක්. මේකටම ලුණු කුඩු ටිකක්, ගම්බිරිස් කුඩු ටිකක්, පොල් ටිකකුත් දාලා හොඳට අනා ගන්න ඕනේ. මේ සම්බෝලේ තව රසයි උඹල කඩ චුට්ටක් දාගත්තා නම්. ඔයාලට තියෙනවා නම් උඹල කඩ ටිකකුත් දාගන්න මේකටම. ඔන්න අපේ සම්බෝලේ හදලා ඉවරයි. සීනිම වෙන්න ඕනේ නෑ මේ තෙඹු කොළ සම්බෝලේ කන්න. සීනි නැති අයටත් ඉඳලා හිටලා කෑවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ මේ සම්බෝලේ. හරිම රසයි.